අප සමග මේ මොහොතේට සම්බන්ධ වෙලා තියෙනවා කතරගම ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් කුලතිලක මැතිතුමා අපිත් සමග සම්බන්ධ වෙලා තියෙනවා. අපි දැනගන්න කැමති ප්‍රාදේශීය ලේකම්තුමනි මේ වෙනකොට කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල මේ ආපදා තත්ත්වය කෙලෙසද තිබෙන්නේ? ඇත්තටම මේ වෙන විට කතරගම ප්‍රදේශයට දැඩි බලපෑමක් එල්ල වෙලා තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටම විශේෂයෙන්ම අපිට ඒ බලපෑම එල්ල වෙලා තියෙන්නේ විශේෂයෙන්ම වෙහෙරගල ජලාශයේ වාහන දොරටු 6න් හතරක් මේ වන විට අඩි 5 බැගින් විවෘත කරලා තියෙනවා. ඒ වගේම අඩි 4.5 බැගින් වාහන දොරටු දෙකක් විවෘත කරලා තියෙනවා. ඒ නිසා ඉතා විශාල ජල කඳක් මැණික් ගඟට මුදා හැරෙනවා. ඒ නිසා තමයි මැණික් ගඟ පිටාර ගැනීමෙන් ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත් වෙලා තියෙනවා. මේ වන විට අපි ස්ථාන ගණනාවකින් නගරයට ඇතුල් වීම සහ මේ ප්‍රදේශයට පැමිණීම බාධා වෙලා තියෙනවා, අහිර වෙලා තියෙනවා. අපි මේ වන විට ඊයේ සිටම කතරගම ප්‍රාදේශ සභාව, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඇතුළු සියලුම නිලධාරීන් එකතු වෙලා මේ කතරගම ප්‍රදේශයේ ජනතාවට මුදා ගැනීම නිසා සාහන සේවා කටයුතු වල නිරත වෙලා ඉන්නවා. මේ වන විට අපි සහන කඳවුරු කිසිවක් පවත්වාගෙන යන්නේ නැහැ. ඥාති නිවෙස්වල සහ සුරක්ෂිත ස්ථානවල රඳවලා තියෙනවා. පවුල් දහසකට ආසන්න ප්‍රමාණයක පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් මේ වන විට පීඩාවට පත් වෙලා තියෙනවා. මේ වන විට ඇතිලා තියෙන තවත් ප්‍රධාන ගැටලුවක් තමයි ජල සම්පාදන ක්‍රමය සම්පූර්ණයෙන් බිඳ වැටලා තියෙනවා. මොකද කතරගම මැණික් ගඟ ආශ්‍රිතව තමයි මේ මූලාශ්‍රය පවතින්නේ. ඒ සියල්ල ජල සම්පාදන මණ්ඩලයේ සියලු දේවල් මේ ජලයෙන් යට වෙලා තියෙනවා. ඒ නිසා මේ වන විට නගරයේ ජල සැපයීම සම්පූර්ණයෙන්ම අබහිර වෙලා තියෙනවා. ඒකට අපි විශේෂ ක්‍රියාමාර්ග අරන් තියෙනවා. මේ වෙන විට මොණ්ඩාගල දිස්ත්‍රික්ක ලේකම්තුමත් සම්බන්ධ කරගෙන අපට ප්‍රදේශ වලින් අපි බවුසර් මේ වන විට රැගෙනමින් පවතිනවා. ඒ අනුව ලුණුගම්මේර ජල සම්පාදන ක්‍රමයෙන් වතුර සපයාගෙන වතුර මේ වන විට ටැංකි ස්ථානගත කරලා තියෙනවා. ඒවට ටැංකි වලට වතුර ලබා දීලා ඒ ප්‍රශ්නේ විසඳන්න අපි කටයුතු කරමින් පවතිනවා. මේ වන විට අපි මුදා ගැනීමේ කටයුතු වලත් ඊයේ ඉඳලම නිරත වුණා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පොලිසිය සමග එකතු වෙලා ඒ වන විට පෞල් සුරක්ෂිත ස්ථාන කරා අපි රැගෙන අවිල්ලා තියෙනවා. මේ වන විට පුද්ගල මරණ කිසිවක් වාර්තා වෙන්නේ නැහැ. මේ වන විට අපි තත්ත්වය කළමනාකරණය කරගෙන පවතිනවා. එතකොට දැන් අවතැන් වෙලා පවුල් ඉන්න නම් එයාලට ආහාර පාන හැම රජයමකින් ඔබතුමා හරහා ලබා දෙනවා. අනිවාර්යයෙන්ම අපි ඊයේ ඉඳලම කටයුතු පටන් ගත්තා. ඊයේ දහවල් දිනේ සිටම මේ වන විට අපි ඒ සියලු පවුල් සඳහා අවශ්‍ය පිසු ආහාර ලබා දීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශ සභාව, ශ්‍රී ලංකා පොලිසිය හා සියලු රාජ්‍ය ආයතන එක්ව මේ වන විට මැනවින් කළමනාකරණය කරගෙන කටයුතු පවත්වාගෙන යනවා. ලේකම්තුමනි, කතරගම කියන්නේ පූජා නගරයක්. කතරගම පූජා නගරෙට මේ වෙනකොට පෙවිස්ට වෙන්න බෑ, සියලුම මාර්ග වැසිලා තිබෙනවා. ප්‍රාදේශීය ලේකම්තුමනි, ඔබතුමා මේන ජනතාවට කොහොමද පූජා කොට ඇතුල් වෙන්න විකල්ප මාර්ගයක් තියෙනවා? ඒ ගැන පොඩ්ඩක් සඳහන් කරන්න. මේ වන විට කතරගම මහා දේවාලය, රුණුමා කතරගම දේවාලය සම්පූර්ණයෙන්ම පිරිසෙන ප්‍රවිෂ්ඨ මාර්ග සම්පූර්ණයෙන් අවහිර වෙලා තියෙනවා. මම බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. මේ අවස්ථාවේ පැමිණෙන්න එපා කතරගම රුණුමා කතරගම දේවාලය සඳහා. මොකද මේ සියලුම ප්‍රවිෂ්ඨ මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර වෙලා තියෙනවා. පාලම් සියල්ල යට වෙලා තියෙනවා. මේ වෙන විට වතුරෙන් වැසී තියෙනවා. ලේකම්තුමනි, ජල සම්පත් මණ්ඩලයේ මේනොට ජලයෙන් යට වෙලා තිබෙනවා. දැන් ඔබතුමා ප්‍රකාශ කළා ලුණුගම්බේර හරහා ජලය මේ කතරගම ජනතාවට ලබා දෙනවා කියලා. මේක දැන් ජලයේ බැසගත් කොච්චර කාලෙ මේ සපයන්න වෙයිද ඔබතුමා හිතන්නේ? මම ජල සම්පාදන මණ්ඩලයේ ස්ථාන භාර නිලධාරීතුමා සමග උදෑසන සාකච්ඡා කරා. එතුමා පවසා සිටියේ මේ සියල්ල මේ මෝටර් සම්බන්ධ සියලුම දේවල් ජලයෙන් සම්පූර්ණයෙන් යට වෙලා සාමාන්‍යයෙන් දින 3-4ක්වත් ගත වෙනවා මේවා යථාවත් කරන්නට. එතුමා ඉහුසුලව මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් පවතින එතෙක් අපි බවුසර් මාර්ගයෙන් ජලය ලබා දීමේ කටයුතු සිදු කිරීමට සූදානම් කරලා තියෙනවා. ආපදා තත්ත්වයන් මත ඔබතුමා විශාල රාජකාරියක යෙදී සිටින මේ අවස්ථාවේ අප සමග එක්වීම සම්බන්ධව ඔබට බෙහෙම ස්තුතියි.